ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ 1716 වන ඇසළ පෙරහර මංගල්‍ය තමාෂා ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් දවසින් දවස සුවිශේෂී සිදුවීම් මේ පෙරහර මංගල්‍යයේදී අපිට අහන්න දකින්න ලැබෙනවා. ඉතින් අදත් එවැනි සුවිශේෂී දවසක් ඉතිහාසයේ ප්‍රථම වතාවට මාලිගාවේ ඇසළ පෙරහරේ මියන් රාජා අපි කවුරුත් දන්න සුදු ඇතා ප්‍රථම වතාවට මගුල් ඇතු ලෙස අභිෂේක ලබන්න අද භාග්‍යවන්ත වෙනවා. ඉතින් මේ පිළිබඳ කතා කරන්න සුපුරුදු පරිදි මාලිගාවේ අත්පන්තියේ භාරකරු ප්‍රදීප් මියනපලා මහත්මයා ඉන්නවා. ඉතින් අපිට කියන්න අද දවසේදී මොකක්ද මේ වෙන සුවිශේෂී සිදුවීම කියලා. විශේෂයෙන්ම අද පෙරහැර කරඬුව වැඩම්මණ්ඩ ගරු දියවැල්ලතුමා තෝරාගෙන තියෙන්නේ මියන් රාජා ඇතා මීට පෙර ඉන්දිරාජටත් වාසනාටත් නැදුම්ගොමේ රාජටත් දාලාත් එක්ක කැටි තමයි ගමන් කරේ. ඉතින් ඇත්තටම විශේෂයෙන්ම මේ මියන් රාජා ඇතා 2007 අවුරුද්දේ තමයි දළදා මාලිගාවට මියන්මාර් රජය විසින් පරිත්‍යාග කරලා තියෙන්නේ. ඒක ඒ අවුරුද්ද වෙනකොට ඇත්තටම දල ඇතුන්ගේ විශේෂ අඩුපාඩුවක් තිබුණා. ඊට පස්සේ තමයි මේ දෑල යන්න දල ඇතුන්ගේ අඩුපාඩුවක් තිබුණා. ඒ වකවානුවේ තමයි ගරු දියවැල්ලතුමා මියන්මාර් රටට ගොස් ඒදී ඉන්න ඇතුම් බලලා සාමාන්‍ය අපි පිට රටකින් ඇතුම් ගේනවා නම් පොඩි පැටව ගේන්නේ. නමුත් මේ මියන් රාජත් එක්ක බුරුම රාජා කියලා තව ලොකු ඇතෙක් ගෙනවා. ඒ ඇත්තු දෙන්නම ලොකු ඇත්තු හැටියට තමයි මේ දළදා මාලිගාවේ අත්පන්තියට රැගෙන ආවේ. ඉතින් ඒ ඇත්තු දෙන්නගෙන් තමයි මෙතෙක්කල් මේ පෙරහැරේ දෑල ඇත්තටම ගමන් කරන්න අපි යොදාගන්නේ. ඉතින් අද විශේෂයෙන්ම මේ මියන් රාජාතාට ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ කුඹල් පෙරහැරේ පෙරහැර කරඬුව වැඩම්මණ්ඩ තෝරාගෙන තියෙනවා. ඉතින් ඒක විශේෂයෙන්ම තෝරාගන්න හේතුව තමයි දැන් අද වෙනකොට දල ඇතුන්ගේ පෙරහැර කරඬුව වැඩම්මණ්ඩ අඩුපාඩුවක් තියෙනවා. ඒ අඩුපාඩුව නිසා තමයි ගරු දියවැල්ලතුමාගේ අදහසක් තමයි මේ අනික් දළදා මාලිගාවේ අනික් ඇතුන්ට මේ අවස්ථාව ලබා දෙන්න. ඉතින් ඒක තමයි අද සිද්ධ වෙන්නේ. හොඳයි. ඒ කිව්ව විදිහට අද හවසට කුඹල් පෙරහැර බොහොම අභිමානයෙන් යුතුව පෙරහර කරඬුව වඩම්මන්නට මියන් රාජ සූදානම්. ඉතින් මේ සියලු තතු විත්ති ඉංග්‍රීසි භාෂාවෙන් ඔබ වෙනුවෙන් ගෙන එන්න තමාෂා සූදානම්. තමාෂා. Thank you, Ravihara. Tonight, the streets of Kandy will be witnessing the third Kumbha procession of Kandy Asala Perhara. Tonight marks a historical moment. For the first time in the history of Kandy Asala Perhara, the majestic tusker behind us, Miyan Raja, will be carrying the sacred relic casket for the first time in the history. For years, he has been trained to be the accompanying tusker of the sacred relic casket. So, 2026 Asala Perhara will be his starting point as the royal tusker of Kandy Asala Perhara.